මේ තමයි ඕගොල්ලන්ගේ අවුරුද්ද මේ තියෙන මාස 7 හරිමම තීරණාත්මකයි. ඕගොල්ලන්ගේ ඔළුවේ මේ වෙලාවේ වැඩ කරන්න ඕන එකම දේ මින් ඉස්සරහ අවුරුදු 10 15 ඕගොල්ලන්ගේ ජීවිතේ මොන වගේ වෙනවද කියන එක විතරයි ඈ. ඒ කියන්නේ දැන් අර తాවකාලික මෙතන පේන පොඩි පොඩි දේවල් පස්සේ යන කාලේ ඉවරයි. දැන් ඔයාලගේ ඔළුවේ දුවන්නේ තව අවුරුදු 15කින් 20කින් ඔයා කොයි වගේ ලයිෆ් ස්ටයිල් එකක්ද ගත කරන්නේ. තව අවුරුදු 5කින් 10කින් ඔයා කොතනද ඉන්නේ? ඒක තමයි ඔයාගේ ඔළුවේ වැඩ කරන්න ඕනේ. දැන් අර පොඩි උන් නෙමෙයි මං නිතරම කියන එකනේ ඒක. දැන් මේ වෙලේ පේන తాවකාලික ආසාවල් ඒ කතන්දර ඉවරයි. දැන් ඊට වඩා ටිකක් මැචුවර්ඩ් ඕගොල්ලෝ. දැන් ඕගොල්ලෝගේ ඒ ලෙවල් වල අන්තිම අවුරුද්ද යන්නේ අනිත් පැත්තට. එහෙම වෙනම බරක් එකකට වැටෙනවා. ඒතර ඔයාලා වැඩ කරන්න ඕනේ අර කොළුවේ තියාගෙන. ඒ කියන්නේ මේක කොහොම හරි කට්ටක් කාලා කරලා ඒ ලෙවල් රිසල්ට් එක එන දවසට ඒ රිසල්ට් එක අර අපි හිතන විදිහ ඒක සමහරක් විට ලොකු රෑන්ක් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරක් විට තමන් එන පල්ලෙහා මට්ටමක ඉඳලා හැම එකාම තමන් වර 7-5කට ගණන් ගන්න නැති තැනකට දාලා ඉඳලා ඌ කොහොමත් කරගන්නේ නැහැ කියලා වගේ සමහරක් විට අම්මලා තාත්තලා ගුරුවරු පවා ඔයගොල්ලෝ අතහැරලා දාලා තිබිලා. හැබැයි ඔයා මේ මාස 7න් මේක සම්පූර්ණයෙන් අනිත් පැත්තට ටර්න් වෙන විදිහට මේ මැච් එක ප්ලේ කරා කියන්නකො. එහෙම ප්ලේ කරලා රිසල්ට්ස් එන දවසට ඒ රිසල්ට් එක ඔයාගේ හිතේ තියෙන ගන්න ඕන රිසල්ට් එක වුණොත් ඒ එන හැඟීම ඒක වෙන කිසිම දෙයකින් ගන්න බෑ. ඒක ඒවා පර්සනලි අපි අත්විඳලා තියෙනවා. සහ ඊට පස්සේ ඒවා අත්විඳපු ළමයි ඒ ගැන කතා කරන විදිහ අපි දැකලා තියෙනවා. මොන විදිහකටවත් ඒ කියන්නේ විශේෂයෙන්ම අර තමන්ව දැනට වැඩ බැරි එකෙක් ගන්නට ඉන්න එකෙක්. එහෙම ඇතිනේ ඕගොල්ලන්ව අර වැඩ බැරියෝන් විදිහට ලේබල් කරලා අර හංගොඩු ගහලා තියෙන එකෙක්වත් ගණන් ගන්නවත් නැහැ. නිකන් පොඩ්ඩක් උනන්දු වෙලා වැඩක් කරන්න ආවත් ගණන් ගන්න නැහැ. ආපහු කරන මගුල වගේ අර එහෙම නිකන් පැත්තකට දාලා තියෙන්නේ. 7-5කට ගණන් ගන්න නැතුව වැඩ බැරි වුන් විදිහට අම්මලා තාත්තලා බව සමහරක් විට පැත්තකට කරලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි එහෙම ළමයි ඕන තරම් ඉන්නවා කාරණාව තේරුම් අරගෙන වෙනස් වෙන්න ඕන විදිහට වෙනස් වෙලා මේක සම්පූර්ණයෙන් අනිත් පැත්ත හරවලා පෙන්නන. එහෙම රිසල්ට් එකක් අරගෙන කෝ දැන් අර කියපු කතන්දර කියලා අනිත් පැත්තට පොඩ්ඩක් බලලා hina වෙනකොට එන ඇඟීම වෙන තැනකින් ගන්න බෑ. එහෙම නැතුව වෙන විදිහවලට උත්තර දෙන්න යන්න එපා. කටින් වැඩේ කරලා පෙන්නන්න. දැන් මොකක්ද කියන්නේ කියලා. එහෙමයි වෙන්න ඕනේ. සහ ඊට පස්සේ ඕගොල්ලොන්ගේ අර ඔළුවේ තියෙන මේ අන්තිමේට තව අවුරුදු කීයකින් හරි ඔයාට වෙන්න ඕන මිනිස්සෙක් ඇතිනේ. මම මෙහෙම එකෙක් වෙන්නේ යම් තැනකදී කියන. ඒව ඇත්තටම හරියට මහන්සි වෙනොත් මිනිස්සුන්ට කරන්න පුළුවන්. එහෙම කරාට පස්සේ ඒ වගේ අචීව්මන්ට්ස් ගත්තට පස්සේ පිටිපස්සේ හැරලා බලනකොට ඒව දැයින විදිය මහ විශාලයි ඈ. ඒව පොඩි නෑ. ඒව හෙන්න ලොකුයි. ඕගොල්ලෝ මේ වෙලාවේ ඔයාලට පේන ඔය පොඩි පොඩි ආතල් වලට වඩා අර හෙන්න අසීමිත කට්ටක් කාලා මට මේතනට ලයිෆ් එකේ යන්න ඕන මං කොහොම හරි එතෙන්ට යනවා. ඒකට යනකොට වටේ පිටේ පේන පොඩි පොඩි ශනිකාතල් ඉව මට වැඩක් නෑ. මගේ ફોකස් එක තියෙන්නේ අතන කියලා කාගෙන වැඩ කරලා එහෙම Tamanට ඕන වෙන අචීව්මන්ට්ස් අරගෙන යකෝ මං ඒක කරානේ කියලා පිටිපස්ස හැරලා බලනකොට ඒක නෙක්ස්ට් ලෙවල් ළමයි. ඒ කියන්නේ එහෙම එකක් වෙන්නේ නෑ. ඒ හැඟීම ඕගොල්ලෝ